සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 කියන සබ්ජෙක්ට් එක යටතේ හදපු eShop web application එකේ product registration process එකේ back end එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන. හරි. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මම මෙන්න මේ product registration එකේ back end එක මම develop කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම කලින් task එකේදී product registration එකේ design එක ගැන කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සම්පූර්ණයෙන්ම back end එක ගැන කතා කරමු. එහෙනම් ඉතින් අපි අපේ Visual Studio එක පැත්තට ගිහින් බලමු කොහොමද මම මෙන්න මේ process එක develop කරගෙන තියෙන්නේ කියලා. හරි. ඉතින් මම මේ විදිහට මගේ Visual Studio එක open කරගන්නවා. හරි. ඉතින් දැන් මම ඉන්නේ මගේ මේ add product.php කියන මෙන්න මේ page එකේ. ඉතින් මේ විදිහට අපි අපේ design එක බලා ගන්න මේ විදිහට කියොත් එහෙම හරි මෙන්න මෙතනින් තමයි අපි product එකක් register කරන්නේ. එහෙම නැත්නම් product එකක් add කරන්නේ. ඉතින් මෙන්න මේ design එක යටටම අපිට ආවත්යෙන් බලා ගන්න පුළුවන් මෙන්න විදිහට save product කියලා button එක. ඉතින් මෙන්න මේ button එක click කරාට පස්සේ තමයි අපිට අපේ process එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මම මේකේ code එකේ පල්ලෙහාට මෙන්න මෙන්න විදිහට පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට add product කියලා button එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී අපේ මෙන්න මේ model එක, category එක, brand එක වගේ දේවල් මෙන්න මෙතනදී අපේ database එකෙන් තමයි load කරන්නේ. ඒ වගේ මේ color එක database එකෙන් තමයි අපි මෙතෙන්ට load කරන්නේ. ඉතින් අන්න ඒක ගැන මම කලින් task එකේදී කතා කරා මෙන්න මේ විදිහට අපේ color එක වගේ දේවල් කොහොමද database එකෙන් load කරලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් මෙතනදී අපි කෙලින්ම අපේ මෙන්න මේ function එකෙන් ඉතින් අපේ process එක කොහොමද වෙන්නේ කියන එක කතා කරමු. ඉතින් මෙතනදී මම මෙතන මුලින්ම on click එකක් දාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ on click එකෙන් කරන්නේ මෙන්න මේ button එක click කරද්දි මෙන්න මේ අපේ JavaScript function එකට call වෙන එක. ඉතින් මෙතන තියෙනවා add product කියලා JavaScript function එකක්. ඉතින් මෙන්න මේ function එක call වෙන එක තමයි මෙතනදී මේ on click එකෙන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ JavaScript function එක call වුණාට පස්සේ කොහොමද අපේ JavaScript වල වැඩේ වෙන්නේ කියලා බලන්න අපි මෙන්න මේ විදිහට JavaScript file එක open කරගමු. ඉතින් මෙන්න මේ JavaScript function එකේ මම දැන් name එක red product කියන එක තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට add product කියන function එක තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ function එකේදී මුලින්ම මම මෙන්න මේ විදිහට අපේ data ටික collect කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී අපි මෙන්න මේ user input කරන මෙන්න මේ data ටික මම මෙතනදී අරගෙන තියෙනවා. ඉතින් මම මේ වැඩේ කරන්න මෙන්න මේ විදිහට මගේ HTML වල input fields වලට මම මෙන්න මේ විදිහට IDs දාගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට title එක title කියලා ID එකක් ඒ වගේම අනිත් හැම එකකටම මෙන්න මේ විදිහට මම ID set කරගෙන තියෙනවා. ඉතින් අපි ඒක බලන්න මෙන්න මේ විදිහට ගියොත් මෙතන input අපේ field එකේ title එකට title කියලා ID එකක් ඒ වගේම මෙන්න මෙතනදී අපේ select එකට දාගෙන මෙන්න මේ model කියන එකේ select එකට model කියලා ඒ වගේම මෙතන brand එකට brand කියලා category එකට category කියලා මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම cost එකට add කරගෙන තියෙනවා. ඒ වගේම delivery cost එකටත් මෙන්න මේ විදිහට මම ID එකක් add කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හැම input එකක ගානම මම මෙන්න මේ IDs add කරගෙන අන්නේ IDs TM මම මෙතනදී මෙන්න මේ ටික data ටික අරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට මම data ටික අරගෙන එකින් එක මෙන්න මේ විදිහට ගන්නවා. ඊට පස්සේ මෙතනදී brand new එක සහ used එක බලන්න. ඒ කියන්නේ අපේ මෙන්න මෙතන මෙන්න මේ brand new එක සහ used එක බලන්නත් මම මෙතනදී මෙන්න මේ විදිහට if එකක් දාගෙන අපේ මොකද check වෙලා තියෙන්නේ කියන එක මම මෙතනදී අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී color එක quantity එක වගේ දේවල් මෙතනදී අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී මගේ image upload එකේ කියන්නේ මෙන්න මෙතනින් එන images ටිකත් මෙතනදී මම මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට images ටික ගත්තාට පස්සේ මම මෙතනදී අපේ data ටික අපේ Ajax use කරලා request එකකින් අපේ පැත්තට එහා පැත්තට යවන්න ඕනේ. කියන්නේ අපේ process file එක පැත්තට යවන්න ඕනේ. ඉතින් අන්න ඒ නිසා මම මෙතනදී form එකක් create කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මෙතන form එකක් create කරගත්තට පස්සේ මම මෙතනදී අපි මෙන්න මේ උඩින් අපේ ගත්තු data ටික මෙන්න මේ විදිහට form එකට append කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ form එකට append කරද්දී මෙන්න මේ form එකට අපේ data append කරන්නේ name values pairs විදිහට. ඉතින් මෙන්න මේ name value pairs විදිහට මම මෙතනදී මෙන්න මේ විදිහට data ටික ඔක්කොම append කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ image upload එක තියෙනවා. image upload එක කියන්නේ මෙන්න මෙතනින් අපේ එන images ටික. ඉතින් මෙන්න මේ images ටික අල්ලගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන අපේ image upload එක.
ඉතින් මෙතනින් ගන්න ඉමේජස් වල අපේ ෆයිල් ලෙන්ත් එක කීයක්ද කියලා බලනවා. ඉතින් මෙතන ෆයිල් ලෙන්ත් එකේ අපිට ඉමේජස් 3ක්ද සිලෙක්ට් කරලා තියෙන්නේ 2ක්ද ඔන්න ඔය වගේ අපිට ඉමේජස් කීයක්ද මෙතෙන් සිලෙක්ට් වෙලා තියෙන්නේ කියන එක මෙන්න මෙතනින් බලනවා. ඉතින් මෙන්න මෙතන ඉමේජස් ගන්න බලලා අපේ මේ ඉමේජස් ගන්නත් මෙන්න මෙතනදී මෙන්න මේ ID එකකින් එකින් එක ගන්නවා. ඉතින් මෙතනදී I0 ඔන්න ඔය විදිහට මෙන්න මෙතනදී අරගෙන ඒ ටිකත් මෙතෙන්ට append කරගන්නවා. ඒ කියන්නේ අපේ ෆෝම් එකට append කරගන්නවා. ඉතින් මෙන්න මෙහෙම append කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි අපේ request එක හදා ගන්නවා. ඉතින් මෙන්න මේ request එක new XML request කියලා හදාගෙන ඒක request කියලා variable එකකට assign කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට assign කරගත්තට පස්සේ අපි අපේ Ajax analyze කරන්න ඕන නිසා මෙන්න මෙතන request.onReadyState change කියලා anonymous function එකක් create කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ anonymous function එක ඇතුලේ මම if condition එකක් දාගෙන request.readyState එක equal the for වලට and එකක් දාලා request.status එක equal the 200 කියලා මෙතනදී දාලා තියෙනවා. ඊට පස්සේ මම var response කියලා මෙන්න මේ අපේ request.response text කියලා මෙන්න මේ විදිහට අපේ request එක send වෙලා එන response එක මම මෙතෙන්ට අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් එන response එක අනුව අපේ කරන්න ඕන දේ තීරණය කරන්න මම මෙතනදී if else එකක් දාගෙන තිනවා. ඉතින් අපි මෙන්න මේ process file එක ගැන එහෙම නැත්නම් අපේ මෙන්න මේ process එක උනාට පස්සේ මෙන්න මෙතන වෙන වැඩේ ගැන වීඩියෝ එක ඉස්සරහදී කතා කරමු. ඊට පස්සේ ඉතින් මම මෙන්න මෙතෙන්ට එන්නම් මෙතන request.open කියලා මෙන්න මේ අපේ request එක යන්න ඕනේ මොන method එකෙන්ද ඒ වගේම කොතෙන්ටද යන්න ඕනේ කියන එකත් මම මෙතනදී මෙන්න මේ request.open කියන එක ඇතුලේ කියලා තියෙනවා. ඉතින් මෙතන data ටික යන්න ඕනේ post method එකේ මෙන්න මේ file එකට. ඒ කියන්නේ add product process.php කියන ෆයිල් එක තමයි මෙන්න මේ data ටික යන්න ඕනේ කියන එක මෙතනදී මම කියලා තියෙනවා. ඊට පස්සේ වෙන request.send කියලා අපේ මෙන්න මේ form එකට append කරගත්තු data ටිකත් ඔක්කොම අරගෙන මෙන්න මේ කියන add product process කියන ෆයිල් එකට මෙන්න මේ data ටික send කරනවා. ඉතින් මෙන්න මේ JavaScript ප්‍රති කරලා තියෙන්නේ ඔන්න ඔය දේ තමයි. මුලින්ම අපේ data ටික මේ පැත්තෙන් collect කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනදී අපේ images ටිකත් ගන්නට මෙන්න මේ form එකට append කරගන්නවා. form එකට append කරගත්තාට පස්සේ මේ ඔක්කොම data ටික තියෙන මෙන්න මේ form එකේ ඊට පස්සේ අපි අපේ request එක create කරගන්නවා. ඊට පස්සේ request එක මෙන්න මේ විදිහට post method එකෙන් මෙන්න මේ කියන add product process.php කියන ෆයිල් එකට send කරනවා. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මෙන්න මේ add product process.php කියන ෆයිල් එක ගැන. එහෙනම් අපි ඒ ෆයිල් එක පැත්තට දැම්මු වෙමු. මම මෙන්න මේ විදිහට අපේ add product process.php කියන ෆයිල් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. හරි. ඉතින් මම මෙන්න විදිහට මගේ JavaScript එක මෙන්න මේ විදිහට site එකට ගන්නවා. ඊට පස්සේ මෙතනදී මුලින්ම මම කරලා තියෙන්නේ PHP script එක මෙන්න මේ විදිහට ඕපන් කරගෙන session start කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි මෙන්න මේ ෆයිල් එක ඇතුලේ session use කරන අනිවාර්යයෙන් මෙන්න මේ session start එක දාන්න ඕනේ. ඊට පස්සේ මම මගේ database එකට connect කරන connection.php ෆයිල් එක මෙතනදී include කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදි කරගෙන තියෙනවා මගේ session එක අරගෙන මෙන්න මේ u කියන session එක තමයි මගේ create වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ session එකේ ඉන්න user ගේ email එක මෙතන මම අරගෙන මෙන්න මේ user කියන variable එකට මම දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් මම මෙන්න මේ විදිහට අපේ JavaScript පැත්තෙන් එවන අපේ form එකේ වෙන data ටික ඔක්කොම මම මෙතනදී access කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ category brand එක brand විදිහට අපි මෙන්න මේ name value pairs විදිහට තමයි අපේ data ටික මේ පැත්තට එවන්නේ. ඉතින් ගන්න අපේ name එකෙන් මෙන්න මේ value එකට අපිට access කරන්න පුළුවන්. ඉතින් මෙන්න විදිහට post method එකෙන් නිසා මම මෙතනදී post කියලා අල්ලගන්න තියෙනවා $_post කියන super global variable එකකින් අපිට මෙන්න මේ data ටික access කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට data ටික access කරගත්තට පස්සේ මම මුලින්ම කරලා තියෙන්නේ අපේ database එකට query එකක් execute කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි මුලින්ම බලමු අපේ database එක පැත්ත කොහොමද create වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ මගේ ER diagram එක open කරගන්න. ඉතින් මෙන්න මේ ER diagram එකේ product table එක මෙන්න මේ විදිහට තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන product condition එක ගන්න. ඒ කියන්නේ අපි මෙන්න මෙතනින් එන condition එක තියාගන්න අපි මෙන්න මේ relation කරලා තියෙනවා condition table එක. ඒ වගේම product images ටික තියාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන දෙන product images ටික තියාගන්න අපේ ඒකට වෙනම table එකක් හදලා ඒක මෙතෙන් relation කරලා තියෙනවා. ඒ වගේම අපේ product category එක ඊට පස්සේ අපේ brand එක ඊට පස්සේ model එක ඊට පස්සේ color එක මෙන්න මේ විදිහට tables ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ tables අතර අපිට menu to main relationship උත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ database එක පැත්ත create වෙලා දෙන්නේ. හරි. ඉතින් මෙන්න මෙතනදි වෙලා තියෙන්නේ ඔන්න ඔය වැඩේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ code එක පැත්තට ගියොත් එම මෙතනදී model has brand rs කියලා මෙතන variable එකක් හදාන්න මම database search කරලා තියෙනවා. මෙන්න select all from model has brand where product model id එක මෙන්න මේ අපේ එන model එක and එකක් දාගෙන මෙන්න මෙතන product brand id එක මෙන්න මේකේ නේ. ඉතින් මෙතනදී මම කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ header එක open කරගත්තොත් එම අපේ මෙන්න මේ model has brand කියන මෙන්න මේකේ
මෙන්න මේ විදිහට අපේ බ්‍රෑන්ඩ් එකක් සහ මොඩල් එකක් සිලෙක්ට් වෙලා තියෙනවද කියලා මෙන්න මේ විදිහට සර්ච් කරලා බලන එක. ඉතින් මෙන්න මේ විදිහට සර්ච් කරලා බැලුවට පස්සේ මෙතන මෙන්න මේ විදිහට අරගෙන මෙන්න මෙතන model has brand ID කියලා මම මෙතන ID එක ගන්න ඕන නිසා මෙතන වෙනම එළියේ variable එකක් create කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනදී මම model has brand එකේ නම් rows ගන්නවා. ඉතින් මෙතනදී අපිට නම් rows ගන්න අරගෙන මම මෙතන බලලා බිඳුවට වැඩිය විශාලද කියලා. ඉතින් මෙන්න මේ විදිහට බිඳුවට වැඩිය විශාල නම් අපිට ඒ model එකට සහ ඒ brand එකට අදාළව ප්‍රොඩක්ට් එකක් මෙන්න මෙතනදී ඒ කියන්නේ model has brand එකට අදාළ මෙන්න මෙතන column එකක් තියෙනවා. ඉතින් අන්නේ column එකේ මෙන්න මේ model has brand ID එක ගන්න ඕන නිසා මෙන්න මෙතන මම variable එක create කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට set වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට අපි ඒක මෙන්න මේ variable එකට ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට variable එකට දාට පස්සේ අපි බැරි වෙලාවකත් එහෙම data එක අපේ database එකේ තිබුණේ නැත්නම් ඒ කියන්නේ අපේ table එකේ තිබුණේ නැත්නම් අපි මෙන්න මේ විදිහට ඒක insert කරලා ඒකේ ID එක මෙතෙන්ට ගන්නවා. අරගෙන මෙන්න මේ model has brand ID කියන එකට ඒක මෙතනදී assign කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට assign කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ date time එක මෙතනදී create කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන status කියලා variable එකක් දාගෙන 1යි කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන database එකට insert query එකක් execute කරනවා. ඉතින් මෙතනදී insert into කියලා අපේ product table එකට තමයි මෙතනදී අපේ query එක execute කරන්නේ. ඒ කියන්නේ අපේ මෙන්න මේ product table එකට. ඉතින් මෙන්න මේ product table එකේ තියෙන columns ටික මම මෙතනදී අපේ මෙන්න මේ query එකේදී දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ product එකේ price එක, අපේ product quantity එක, අපේ product එකේ description එක, product title එක, ඊට පස්සේ product එක add කරන date time එක, ඒ වගේම product එකේ delivery fee එක කොළඹ වලට, ඒ වගේම කොළඹ වලින් එළියට කීයද, product එකේ condition එක මොකද්ද, ඒ වගේම product has brand ID එක මොකද්ද, ඒ වගේම අපේ මෙන්න මේ විදිහට category ID එක මෙතන අපේ මේ product එකේ IT user කවුද, ඒ වගේම product එකේ status එක. ඉතින් මෙන්න මේ විදිහට මේ data ටික මම මෙතනදී මෙන්න මේ විදිහට values කියන එකේදී මෙන්න මේ අපේ ගන්න data ටික ඔක්කොම මෙන්න මේ විදිහට set කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම data ටික set කරලා මෙන්න මේ query එක අපි මෙන්න මේ විදිහට execute කරනවා. ඉතින් මෙන්න මේ විදිහට execute කරාට පස්සේ අපේ product එකේ ID එක මම මෙතන මෙන්න මේ විදිහට product ID කියන variable එකට ගන්න ඕන නිසා database connection එකෙන් insert ID එක අරන් තියෙන. ඒ කියන්නේ මෙන්න මේකට අන්තිමට insert වුණ එකේ ID එක. ඉතින් මෙන්න මේ විදිහට insert ID එකෙන් අපේ ID එක ගත්තට පස්සේ අපේ data එක අපේ database එකට insert වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ product එක database එකට insert වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මෙන්න මේ images ටික අපේ අර product එකට අදාළ table එකට add කරගන්න. ඉතින් මෙතනදී බැලුවොත් එහෙනම් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ product images කියන table එක. ඉතින් මෙතනදී product image ID කියලා එකක් දාගන්න තියෙනවා. ඒ වගේම product image path, ඒ වගේම product image product ID, ඒ කියන්නේ product එකේ ID එක. ඉතින් මෙන්න මේ විදිහට ගත්තොත් අපිට මෙන්න මේ විදිහට මේ data ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපේ image එකේ path එකේ වගේම product එකේ ID එක අරන් තියෙනවා. ඉතින් මෙතනදී මම කරලා තියෙන මෙන්න මේ විදිහට අපේ මුලින්ම image එක ගන්න ඕන නිසා මෙතනදී අපිට images කීයක් ආවද කියන එක බලා ගන්න මෙතනදී size of එකක් දාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන image length එක මම අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහේ variable එකක් දාන අපේ files කීයක් ආවද කියන එක. ඊට පස්සේ මම මෙතනදී අපේ system එකේ allot කරන extensions ටික මෙතනදී මම array එකකට දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී බලනවා if condition එකක් දාගෙන අපේ images ගාන 3ට කුඩා හෝ සමානයිද කියලා. ඒ වගේම මම මෙතනදී and එකක් දාගෙන බලනවා අපේ images length එක විශාලද බිඳුවට කියලා. ඉතින් මෙන්න මේ විදිහට බලලා මම මෙතන for loop එකක් දාගෙන තියෙනවා. අපේ මෙන්න මේ images ගානට අදාළව මෙතන iterate වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට for loop එක ඇතුලේ මම මෙතනදී කරගෙන තියෙනවා. අපේ set බලනවා මෙන්න මේ image කියලා මෙන්න මේ i කියන එක. ඉතින් මෙතනදී බලන්න අපේ මෙන්න මේ images එකින් එක මෙතනදී ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට අරගෙන මෙතන for loop එක ඇතුලේදී මම අපේ image එක අරගෙන මෙන්න මේ විදිහට අපේ image එක මෙන්න මේ image file කියන variable එකට දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට image එක අරගෙන දාගත්තට පස්සේ අපේ image file එකේ type එක බලන්න. ඒ කියන්නේ අපේ මේ මොකද්ද අපේ extension එක කියලා බලන්න ඕන නිසා මෙන්න මේ විදිහට extension එක බලලා ඒක file extension කියන variable එකට දාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ මම ආපහු if එකක් දාගෙන මෙතන in array කියලා අපේ file extension එකයි අපි allot කරන file extension එක මෙතන තියෙනවද කියලා බලන්න මෙන්න මේ විදිහට if එකක් දාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට if එකක් දාගෙන මෙතන else එකේදී මම දාගෙන තියෙන මේ විදිහට සමාන නැත්නම් මෙන්න මේ විදිහට invalid image type කියලා. ඉතින් මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ
මම ආපහු මේ if එක පැත්තට આવත් මෙතනදී මෙන්න මේ විදිහට new image extension කියලා දාගෙන මෙන්න මේ new image extension එකේ මෙතන if else දාගෙන මම මෙතනදී අපේ ෆයිල් එකේ image extension එක මොකක්ද කියලා බලලා තියෙනවා. ඉතින් මේ විදිහට අපේ ෆයිල් එකේ image extension එක equal වෙන එකක් આવත් එහෙම ඒක අපේ මෙන්න මේ image extension එක විදිහට අර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ image extension එක විදිහට අරගත්තට පස්සේ මම මෙතනදී අපේ ෆයිල් එක යන්න ඕනේ කොතෙන්ද කියන එක මෙන්න මේ විදිහට හදාගෙන අපේ ෆයිල් එකේ name එක, ඒ කියන්නේ අපේ image එකේ name එක මෙන්න මේ විදිහට මම මෙතනදී හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ resources වල product image කියන එකට තමයි යන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ resources වල මෙන්න මේ resources වල අපේ product images කියලා තියෙනවා. මෙන්න මේකට තමයි වැටෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම මෙතනදී create කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට move uploaded file කියලා අපේ මෙන්න මේ අපි හදාගත්තු තැනට මෙන්න මේ අපේ ෆයිල් එක move කරනවා. ඒ කියන්නේ අපේ මෙන්න මේ අල්ලගත්තු ෆයිල් එක move කරනවා. ඉතින් මෙන්න මේ විදිහට move කරාට පස්සේ අපි ඒක අපේ database එකේ save කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ path එක අපිට අරගන්න ඕන නිසා. එතනදී මම කරලා තියෙන database එකට insert query එකක් දාගෙන තියෙනවා product image කියලා මෙන්න මේ table එකට product image path එක product image product id එක. ඉතින් values විදිහට මම මෙතන අපේ file name එක අපේ save කරනවා මෙන්න මේ path එකේදී. ඒ වගේ මෙන්න මෙතන අපේ product id එක මෙන්න මේ විදිහට අපේ product id එක මෙන්න මෙතනින් ගන්න product id එක මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ විදිහට success කියලා echo එකක් දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ කියන්නේ අපේ එහා පැත්තේ යන response එක. ඉතින් මෙන්න මෙතනදීත් මම invalid image count කියලා else එකක් දාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ else එක දාගෙන තියෙන්නේ අපේ මෙන්න මෙතන මෙන්න මේ අපි image count එක බලන තැන. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ PHP ෆයිල් එකේ පැත්තේ process එක වෙන්නේ. ඊට පස්සේ මම ආපහු සැරයක් මගේ JS එක open කරගන්නවා මෙන්න මේ විදිහට. හරි. ඉතින් මෙන්න මෙතන JS එකේදී මෙන්න මෙතනදී මම කියවා මෙන්න මේ part එක ගැන අපි ඉස්සරහදී කතා කරමු කියලා. ඉතින් මෙතනදී වෙන්නේ මෙන්න මේ විදිහට අපේ response එක විදිහට, ඒ කියන්නේ අපේ මෙන්න මේ පැත්තෙන් එවන message එක, ඒ කියන්නේ මෙන්න මෙතනින් අපේ echo වෙන එක. ඉතින් මෙන්න මේ echo වෙන එක මෙතන response කියන එකට මම ගන්නවා. ඒ කියන්නේ අපේ response text එක විදිහට එන එක. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන ඒක බලනවා success වලට equal ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට success කියන එක නම් එන්නේ අපේ මෙන්න මේ success කියන එකට equal වෙනවා. ඉතින් මෙන්න මේ success කියන equal නැත්නම් අපිට alert එකක් display කරනවා මෙයා product saved successful කියලා. ඉතින් මෙන්න මේ product saved successful නම් මෙන්න මේ විදිහට window.reload කියලා අපේ page එක reload වෙනවා. නැත්නම් අපේ මෙන්න මේ එන message එක අපිට display කරනවා මේ alert එකක් විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ back end එක develop කරගෙන තියෙන්නේ. එහෙනම් අපි අපේ output එක හරියට මෙනවද කියලා අපි දැන් අපේ වෙබ් එක පැත්තට ගිහිල්ලා බලමු. හරි. ඉතින් මම දැන් මේ විදිහට මගේ browser එකට යනවා. ඉතින් මෙන්න මේ browser එකට ගිහිල්ලා මම මෙතනදී product එකක් add කරනවා. නැත්නම් product එක register කරනවා. ඉතින් මම මෙතනදී model එක විදිහට මෙන්න මේ විදිහට phone කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට brand එක විදිහට මම Apple කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මෙතන තියෙන gaming phone කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනදී මම දෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ product එකට name එකක් දෙනවා. මෙන්න මේ විදිහට දීලා ඉවර වෙලා මම මෙන්න මෙතන condition එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන color එකකුත් දෙනවා මම. color එකකුත් දෙන මෙතන quantity එකක් දෙනවා. ඊට පස්සේ මෙතන cost per item කියන එක මම මෙතනදී ලක්ෂ 2ක් දෙනවා. මෙන්න ලක්ෂ 2ක් දීලා delivery cost එක මම මෙතනදී column වලට මෙන්න මේ විදිහට 500යි out of column මෙන්න මේ විදිහට 1000යි කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතන description එක විදිහට මෙන්න මේ විදිහට කලින් product එකේ title එකම දෙනවා. ඊට පස්සේ මම මෙතන මෙන්න මේ විදිහට product එකට images ටිකක් select කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි images ටිකක් ගන්න මේ විදිහට අපි data ටිකත් ඔක්කොම මෙන්න මේ විදිහට add කරගත්තා. ඊට පස්සේ මම මෙතනදී මෙන්න මේ දෙන save product කියන එක click කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ product saved successful කියලා මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අපි ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපේ window එක reload වුණා. ඊට පස්සේ අපි මේ විදිහට අපේ home එකට ගිහින් බලමු අපේ product එක ඇත්තටම add වෙලාද කියලා. හරි. ඊට පස්සේ ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ product එක මෙන්න මෙතනින් අපිට display වෙලා තියෙනවා. මෙතෙන්ද iPhone 13 Pro Max මේ quantity එක මේ වගේම price එක මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. අපි මේක home එකට ගිහිනුත් බලමු මේ විදිහටම තියෙනවද කියලා. හරි. ඉතින් අපි phone එකට තමයි add කරේ. හරි. මෙතනදී අපේ add වෙලා තියෙනවා මෙන්න මේ විදිහට iPhone 13 Pro එක. අපි database එකට ගිහින් බලුවොත් එහෙනම් මෙන්න මේ විදිහට අපේ product images වලට add වෙලාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තියෙන product images තුනක් add වෙනවා. වගේම product table එකට ගිහින් බලද්දී තියෙන product එක add වෙලාද කියලා
ප්‍රොඩක්ට් එකත් අපිට මෙන්න මෙහෙට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එකේ බෑක් එන්ඩ් එක ඩෙවලොප් කරගත්තේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම stay safe.